ඔය සමහරුන්ට ලෙඩක් තියෙනවා. හැන්දෑවට බියර් පොඩි බියර් එකයි සිගරට් එකයි අනිවාර්යෙන් බොන්න ඕන. ඔය ගොඩක් තියෙනවා අපේ ත්‍රිවිල් වල මහත්තුරුන්ට. මේ බෙදලා අඩුවේ තියෙව සමහර විට. යාර ෆිනෑන්ස් එකට සල්ලි වෙන් කරනවා වගේ මරකට වෙන් කරනවා. ඒවා මානසික ඒවට බෙහෙත් ගන්න ඕන. ඉස්පිරිතාල ළඟයි. බ්‍රහස්පතින් දරුවෝ ගම්පහ ක්ලිනික් එක. ඉතින් බෙහෙත් ටිකක් ගන්න. නිකම් බෙහෙත් නෙමෙයි. සමහරව කියනවා වීඩියක් කරනකොට වැසිකිලි යන්න බැලුවද? අනේ ගෝකා. ඒවා අමුල් ලෙඩ පිටරද? මේ අම්මලා බීඩි වැසිකිලි යන්නේ. පුරුදු වෙලා. ඔය මම බන්ධනාගාරවල බණ කියන්නේ. ඔයිට වඩා වට ඇබ්බැහි වෙච්ච මිනිස්සුන වට යන්නේ. ජේල මහතුරු බීඩි දෙනවද වැසිකිලි යන්නේ නැහැ කිව්වා. ඒ වලෙඩ අධ්‍යාපිත අපි ගහනවා අල්ලගෙන. ඒ හින්දා ඔය කාලය තුල අපි විසින් හදාගත්ත රාමුවේ තියෙන ඔය මහා කැත පුරුදු අයින් කරලා දාන්න. හොඳ ලස්සනට පිරිසුදු අභිමානයෙන් පොලිටියෙන් සත්පුරුෂයෙක් විදිහට ජීවත් වෙන්න. මේ පැත්තේ කුඩු අයිස් එහෙම තියෙනවා. මේ පොඩි කොල්ලොන්ගේ සාක්කුවල බෙහෙත් කාට් තියෙනවා පෙතිබොන. පව්. දරුවෝ විනාශ වෙලා මේ තරුණ සංගම් වලට පුළුවන් ඕවට මූලිකත්වය ගන්න. හරියට කුකුළු බාර දුන්නා වගේ තේස් ගන්න නැහැ. තරුණ සංගම් වල මේ ගම පටන් ගන්න වැඩි. තඩි ගහන්න කියන හැමෝම කරන්නේ උන්ට. ඒවට එකතු වෙලා එතකොට බයයි මේවා හෙල්ලෙනවා. හිතන්නකො දැන් ඔය කට්ටිය එක්ක වුණා කියලා ආයේ මේ ගුඩු එක්ක හැදෙන්නේ. කොල්ලෝ ටික එක්ක වුණොත් මේකේ අයිස් එක්ක හැදෙන්නේ. එක පැටියෙක්වත් දුම්කල පොලොක්වත් කටේ තියන්නේ නැහැ. බයයි. ඒ හින්දා මේ තරුණයන්ට මම ආරාධනා කරනවා. තරුණ ජීවිත නැති කරන පාපකාරී දේවල් අයින් කරන්න. පණ්ඩිතානංච සේවනා සත්පුරුෂෝ පණ්ඩිතව සුරු කරන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය තරුණ මහත්තුරුන්ට දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු.